ඔයාලට ඔන්නඔගොල්ලෝ ආසම කතාවේ අලුත්ම කොටසක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කතාව කියවන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම කතාව ගැන ඔයාලට හිතෙනද ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. කතාවට ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් කොටසක් කරන් වෙනින් යන්න. කොටස. නැහැ තැන්ක් යූ. හෙළ ජාලෙන්තගෙන් ඉවත් වූයේ එසේ පවසමිනි. තමා වැටෙන්නට ගිය මොහොතේ ඔහු අල්ලා නොගත් පරිපෙල් කීපයක් පාදට තමා පෙරළී යන්නට තිබුණි. ඉතින් වුණ කියන්නට යමක් නැත. තෑන්ක්ස් කරන්න ඕනේ පරිස්සම් රැඩී තියන්න. එදා වගේ ආයෙම කකුල පෙරළුනොත් එහෙම අම්මෝ බෙහෙත් දානකොට කෑ ගහපු විදිය ටීචර් කෙනෙක් කියලාත් අමතක වුණා. ජාලින්ත පවසන්නේ සිනහවකිනි. නිහඬ පන්සල් භූමියේ හඬ හස්තට නැසුණා විය නොහැක. ඒ දැස්වල රත් පැහැ වැඩි වූයේ ඒ නිසාය. අපි අර පැත්තට යමු. ළමයිට ගිහි පුරුදු වෙනවා. මට හාමුදුරුවෝ කිව්ව නංගි තමයි මේ පාර පෙරහැර නැටුම් ටික කරන්න කියලා. කොහොමත් අතන අපේ අක්කයි අයියයි අපේ අක්කයි හස්ති අයියයි කතාවක අපි මොකටද කපල්ස්ට උදැල්ල දාන්නේ නේද? ඔහු කීවේ ඇගේ සිත පුරා වේදනාවක් මතු කරමිනි. යුවතිය හස්තෙස බැලුවාය. ඔහු සුරත මිට මෙලවී ඇත්තේ කෝපය උපරිමේ දරා ගනිමිනි. පූර්ණිමා පොස්සලමය කෙල්ලටද දැනුනේ කෝපයකි. උඹට පුප්පන්න මොකද ඔච්චර? ජාලින්ද කියලා වැටෙන්න ගියාම අල්ලපු එක. එතකොට රංගනාව වෙලිලා හිටිය පැටලෙන ගිහින්ද දන්නේ. උඹත් රවපම් මගුල. යටිසිත බැනවදී. අයියා යන්නකෝ මං ආමුතුරු හම්බ වෙලා එන්න. ඇයි ජාලින්දගෙන් මිදී. කොල්ලා දෙස බැල්මකුද නොහෙලා වනමඩුව කෙළවරක සිටින හාමුදුරුවෝ හමුවන්නට ගියේ සිත තුළ පොරකන වේදනාව පිටතට නොපෙන්වමිනි. තාලයට තැබෙන පාද අතර ගැට පෙරත් තාලම්පටත් හඬ දෙන්නේ සිතේ දුකේ අන්තම් යටපත් කරමිනි. කුඩා කල පටන් ඇයි වේදනාත්මක හැඟීම් නර්තනයෙන් පිටකර දැම්මාය. ඔහොම නෙමේ පුතේ මේ විදිහට කකුල තියන්න. ඇයි දරුවෙකුගේ අඩුපාඩුවක් පෙන්වා දුන්නේ? ඒ නිසා ඔයාලට විශේෂ ආරංචියක් කියන්න තමයි ආවේ. ඒ තමයි මෙන්න මේ කියන පොත් පහ නපුරු රිදුමක්ව කිවිසුමෙන් බැඳුනද. සේලබිමන් රිදුම් මැදින් වගේම මගේ නොය කියන කතා පහම ඔයාලට දැන් ඊබුක්ස් විදියට මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ WhatsApp එකට තමයි පේමන්ට් එක කළාට පස්සේ මේක එවන්නේ. WhatsApp එකෙන් ඔයාට PDF reader එකකින් පොත කියවන්න පුළුවන්. ඉතින් එකක් රුපියල් 400ක් වගේ තමයි වෙන්නේ. ඔයාට 0.72යි 899යි 77යි 10ට WhatsApp message එකක් කියවුවොත් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න පොත් ළඟ තියාගෙන කියවන්න කැමති ඔයාට printed book එකක් අරගන්න ලොකු මුදලක් වැය වෙන නිසා තමයි මේ විදිහට e-books කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට හරිම පහසුවෙන් කියවන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න 072යි 899 77යි 10ට WhatsApp message එකක් කියවන්න. ඉතින් මේ ලස්සන කතා පහ ඔයාගේ ළඟ තියාගෙන හැමදාම දිගින් දිගටම වට කියවන්න chance එකක් තමයි ඔන්න අරගෙන ආවේ. අමුද ඊළඟකට හරි. මෙන්න මේ විදිහට ඒක කරමු. ඇය අනෙක් නර්තනයද සකස් කළාය. හැඩතියකි සිරුරු තාලයට සෙලවෙද්දී බලා සිටිනට සුන්දරය. කෙළ වටයක් කැරකුණාය. යෙතූ අරලස කාකියුව ඇගේ තදින් වැදුනේ. සෝ ඇය හැරුණේ සමාව අයදිනට. ලය හරහා දෑත් බැඳගෙන තමා පිටුපස සිටින්නේ වෙන කවුරුත් නොව ආඩම්බරකාරයයි. කෝ ෆෝන් එක ගෙනාවේ නෑ. මං අත් දෙන්න වලව්වට දාලා ඉන්න. එතකොට ප්‍රැක්ටිස් කරන්න. ඇවිත් එක්ක යන්න. එපා මං සඳුන් අයියලා එක්කම යම්මන්. ඇය කීවේ සිතයට යන්තම් දුම් දමන කෝපය ගිනි පුපුරු මතිනිය. ඉතින් ඇයද හිතුවක්කාරය. සිතන තරම් අහිංසක නැත. සඳුන ටවුන් එකට ගියා. කෝල් ගත්ත ෆෝන් වලට නෑ. මං පුළුවන් ඉක්මනට එන්න. ඔහු කීවේ කෙල්ල කිසිවක් නොකියා සිටිද්දීය. විකාර නොහිතා ඉන්නවා. මං එන්නම්. හස්ති හැරුණේ. නමුත් යුවතියගේ නෙත් කොනක ඇඳුණු කඳුළු බිඳුවම නොදුටුවේය. පූර්ණිමා කැටුව නොවන ලෙස කෑගසා කියන්නට ඇයට සිත්විය. එතරම් පොළද විය නොහැක. නමුත් රිදෙන ලය නම් එය අසන්නේ නැත. තවත් පැයකට ආසන්න කාලයක් පුහුණුවට වෙන් කළ යුවතිය දරුවන්ට කීවේ පසුදින වන විට ඒ ටික පුහුණු වී එන ලෙසයි. එදින තමාගේ පාතේ වේදනාව නිසා
තවත් මුහුණුවීම් කළ නොහැකි බව පැවසුවේ දරුවන්ව නිවෙස්වලට යන්න ලෙස කීවේ. පොඩි හාමුදුරුවන්ට එතැනට වඩින විටය. උන්වහන්සේ සමගද කතාකළ කෙල්ල සෙමින් පඩිපෙළ පැත්තේ මත අඳුර දස්තින් නලා ඇතේය. හස්තිගේ වතන් සිත තුළ රැවුදේ. නමුත් එයට දැනුනේ නොරිස්සුමකි. හා අකමැතියි කියලා දැනදරම මොකටද එයා පූර්ණිමාව එක්කගෙන ගියේ? මම ජාලින්ද එක්ක ගියා නම් බලන්න තිබ් මෙතන කුලප්පු වෙන හැටි. එයාට එක නීතියක් මට තව නීතියක්. එහෙම කොහොමද? ඇය නොරිස්සුමින්ම වලව්ව දෙසට පාතැබුවේ. ඔහු කිව් දේ නොසමනේ. මදින් මත අඳුර වැටීගෙන එද්දී නම් සිතට එන්නේ බියකි. දුරකථනයද නැත. එය තමාගේ ගජල්ලා සමග එන බැවිනි. අනෙක් අතට එයත් රැගෙනවිත් නර්තනය පුහුණු කරන්නට අපහසුය. මේ අතර උදේනි බරින්ම හස්තිය වලව්වට කැඳවා ගත්තේ වසුන්දරාට පණිවිඩයක් කියන්නට ඇති බව පවසවලි. ඊට පෙර වලව්වට පැමිණි අයෙකු සංග්‍රහයක් පුති නොවිද නොයන බව පැවසූ ඇය හස්ති වෙනුවෙන් තේ මේසයක් කිව්සුළු සැකසුවේ ඔහුගේ අකමැත්ත මතය. ආස්ති පුතා වසුන්දරා මැන් කියලා එකත් පත්තර දෙන්න ඇතිමයි හිතේ. ඔව් දීලා කියා කිව්වා. දීලා කියා නෙමේ ඒ ටික අරන් බලන්න. මං කඩට ලෑස්ති වෙන්න එපා. මුළු ගමටම මකුල් කියලා හොඳට ගන්න ඕනේ. මොකද අපිට ආයෙ තව දුවර ඉන්න එකක් ඈ. ඒක ගැන අම්මලා එක කතා කරලා කියන්නම් උදේට මැනිකේ. කොහොමත් මගේ එක්සෑම් එකට මට රට යන්නත් වෙනවා. ඒ දවස් ටික බලන්නත් ඕනේ. ඔහු කිව්වේ උදේනගේ මුහුණේ මුතෙක් පැවති අදහස වියකී ඇත්තේය. ඒක අවත්ත පුතා. ඉතින් මංගල් එතකොට ඒක තමයි උදේන මැනිකේ කිව්වේ. අම්මලා එක්ක කතා කරලා කියන්නම් කියලා. කොහොමත් මාස්ටර් ඊළඟ සෙමෙස්ටර්ස් ටික මට ලංකාව විනා කරන්න බෑ. එහි යන්න ඕනේ. ඒක ඉවරලා ඒකට සම්බන්ධ ජොබ් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ. කොහොමත් අවුරුදු 3-4ක් යයි ඔය ටිකට. ඊට පස්සේ හිතනොත් මම එහෙම සෙටල් වෙනවා. අයියේ සුදු ඉන්නවනේ මෙහෙ බලා ගන්න. අනේ හස්ති අයියේ මම නම් කැමති නැහැ පිටරට පදිංචියට යන්න. පූර්ණිමා පැමිණේ ඒ අතර වාරයේ. එහෙනම් පූර්ණිමාට පුළුවන් මෙහෙ වෙන කවුරු හරි බඳින්න. ලංකාවේ නවතින කෙනෙක්. මම මේ ෆීල්ඩ් එක තෝරගත්තෙම ස්විට්සර්ලන්ඩ් වල සෙටල් වෙන්න හිතාගෙන. නැතුව මගේ ඩිග්‍රී එකෙන් ලංකාවට වැඩක් නැහැ. ඔහු කීවේ ස්ථිර හඬිනේ. අපි බලමුකෝ. ඔහුගේ දෙයකට වෙන කෙනෙක් පැසලා හරියනවද? නේද අම්මා? පූර්ණිමා කීවේ හස්ති අස ලස්සනට බර වෙමිනේ. තේමේසේ ආරාධනාවට පිටුපාන්ට නොහැකි නිසා පැමිණියද කෙසෙල් ගෙඩියකට එපිරින් දෙයක් ඔහු කෑවේ නැත. සිත දුවන්නේ පන්සලේ සිටින යුවතිය වෙතයි. මද අඳුරද ගලා ඇති ඔහු නොසන්සුන් වූයේ පූර්ණිමා අසුන් ගන්නා විටම අසුනට නැගිටිමිනි. උදේනි හැරුණේ දෙදෙනාට කතා කරන්නට අවස්ථාව දෙමිනි. උදේනි මැනිකේ ස්තුති සංග්‍රහයට මං යනවා. කෝ මොනාත් කාලත් නෑනේ. මේ වැලි තලපු කන්නකො මං හැදුවේ උදේ. එපා පූර්ණිමා මම පැණි රස ගන්න. ගිහින් එන්න. ඔහු හැරුණේ ඇය දිගු කළ රස කැවිල්ල දෙස වූ බැල්මක් හෝ නොහෙළමිනි. ඒන පුතා වසුන්දරාට කියනද මම පොඩි කාරණාවකට හිටෙනවා කියලා. අපේ ජාලින්ත ගැන ටිකක් කතා කරන්න. ඇය කීවේ හස්තේ තියුණු බැල්මක් ඇයට හෙළද්දීය. මං කියන්නම්. කාරණාව නටු ටීචර් ගැන නම් එයා පදින්න එයාගේ මස්සේ නගෙනෙක් තීන්දුව කරලාලු ඉන්නේ. එහෙම අදහසක් ගැන කතා කරගන්න එන එක නම් තේරුමක් නෑ. එහෙම නෙමෙයි නම් මං අපට කියන්නම්. මං එන්නම්කෝ. ඒ මිනිස්සුත් වලව්වල අපි වත්ත පිටියේ දේපල දැක්කම ඔය මස්සේ නාලා පැත්තකට දායි. කොහෙද මේ ජාලින්දට ඕනිමලුනේ. එදා ඉස්කෝල ළඟදී කකුල පෙරලලා බෙහෙත් කරන්නට එක ගිහින් තියන්නේ ජාලින්දම තමයි. ආපු වෙලේ ඉඳන් කියවනවා. නැත්තම් මම ඔය පහතරට උදවියට මනාප නැහැ. අනික මේ අඩගොලේ රස්සාවනේ කරන්නේ. ඔතේන කීවේ වලව් මාන්නේනේ. ගුරුකම කියන්නේ අඩුකුලේ මොන කුලේද උතෙන්මනිකේ. වන්නගේ අඩුවත් එකල නැහැ. අනික ගෙදෙට්ට වෙලා කකා බිබී ඉන්න ගෑනුන්ට වඩා රස්සාවක් කරන ගෑනුන්ට තමයි දැන් ලෝකෙ තැන තියෙන්නේ. ඒ මිනිස්සුන්ට අපිට වගේ වලව් කතා වැඩක් නැහැ. අනික නැති බැරි මිනිස්සු නෙමෙයි. හොඳට ඉඩකඩම් වාහන තියෙන මිනිස්සු. අධිකාරම් වලවෙන් අපි යෝජනාවට බෑ කියපු මිනිස්සු මල්ව රවලව ගැන ඉතින් කොහොමදත් බලන්නේ නැහැනේ. ජාලින්තට කියන අදහස් අත්හැරගන්න කියලා. ඒ වගේම මගේ රට යන වැඩෙත් හිතන්න. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඕරීට නැගේ පණ ගන්නවා ගත්තේ එසේ පවසමිනි. මේ අතර හතර අතින්ම අඳුර වැටෙද්දී කෙල පහ ඉක්මන් කළේ රබර් වතුයාව පසු කරන්නට සිතට දැනෙන බිය යටපත් කරන්නට දඟලමිනි. පිටුපසින් එන වාහනයක විදුලි ලාම්පු එළිය ඇයට දැනුනේ සැනසෙල්ලකි. දෘශ්‍ය මිස් කොහෙද මේ තනියම? මලින්තගේ ස්කූටර් වර්ගයේ යතුරු පැතේ ඇය අසල නැවතුනේ
රබර් වත්යාම ඇතින් දැස් පියාගෙන හෝ තනිව ගියානම් හොඳයි සිත කියති. නන්ද ඈතින් වැටෙන විශාල ආලෝක ධාරාව හස්තිගේ ජීප්‍රියයක ඇයට අරුමයක් නොවුණු බැවිනි. නගින්න මා වලව්වලන් ඉඳාගෙන යන්න. තාම කකුලත් හොඳ නෑනේ. මලින්ද කීවේත්. කෙල්ලේ ප්‍රතික්ෂේප කරන්නට මුව විවර කළේත්. තදින් තිරිංග යොදා හස්තිගේ ජීප්‍රියය පසුකර ගොස් නැවතුණෙත් එකම මොහොතකදීය. හමුවෙමු නැවතත්. අදහස් කියන්න කන පුරවලා අහගන්න මේ වගේ නේද? PDF පොත් ඕනි කට්ටිය 0.72 899 77 10ට WhatsApp කරන්න. එකක මිල රුපියල් 400 පමණයි වෙන්නේ. ඔයාගේ WhatsApp එකට තමයි පොත එවන්නේ. ඉතින් ඔය ආසම කතා ටික ඔන්න කොටස් විදියට දානකම් ඊට නැතුව ළඟ තියාගෙනම කියවන්න. ආස අයට තමයි මේ chance එක. කිසිම අපහසුවක් නැතුව ඔයාලට කියවන්න පුළුවන්. වීඩියෝස් නෙමෙයි තියෙන්නේ. PDF එකක් විදියට කියවගෙන යන්න තියෙන්නේ. ඉතින් විස්තර දැනගන්න 072 899 77 10ට WhatsApp message එකක් තියන්න. WhatsApp කරන් ඉක්මනින් එන්න.